මේ අද අපි වීඩියෝ එක කරන්නේ කම්චන් මුන්හාමල් පැත්තේ. මුන්හාමල් කියන මේ කොරියාවේ පැරණි පරණ ගෙවල් තියෙන්නේ. පැරණි ගෙවල්. සාමාන්‍යයෙන් මෙතන තියෙන ගෙවල් අවුරුදු 100ක් 80ක් වගේ පරණ ගෙවල් තමයි තියෙන්නේ. මේවා සාමාන්‍යයෙන් දැන් මේක රජයෙන් නඩත්තු වෙන්නේ. මේ අයිතිකාරයටවත් මේවා කඩලා අපාත් වලට එහෙම කරන්න බෑ. විකුණන්න පුළුවන් තත්ත්වයක් තිබ්බත් මේවා කඩන්න බෑ. කඩලා අලුතින් ඉදිකිරීම කරන්න බෑ. රජයෙන් තමයි සම්පූර්ණයෙන්ම මේක මේ නඩත්තු වෙන්නේ දැන් ගොඩක්. මේ පාරවල් ටිකේම ඔක්කොම රජයෙන් හදලා තියෙන්නේ. පාරවල් ලොක් කරන්නත් බෑ මේ තියෙන විදිහම තමයි. මිනිස්සුත් ඉන්නවා ටිකක්. ගොඩක් ගෙවල් වල මේ නතර වෙලා ඉන්නවා සාමාන්‍ය වයසක අය. අර එහෙම කියන්නේ කවුරුත් ඉතින් අර නිදහසේ ඉන්න පුළුවන් ගෙවල් මණ්ඩියක් ටිකක් විදිහට තමයි මේ ටික තියෙන්නේ. කම්චර්න් වල තමයි මේක තියෙන්නේ. අපි ආවද මුන්හාමල් පැත්තේ වීඩියෝ එකක් කරන්න ආවේ. මේ රැතින් පේන්නේ මුන්හාමල්. ඒ කියන්නේ කොරියාවේ ඉස්සර ගෙවල් තමයි තියෙන්නේ. මේ වටේම මුළු කන්ද වටේටම තියෙන්නේ ගෙවල් ටික තියෙන්නේ. මේ ගෙවල් ටික බලන්න තමයි ගොඩක් විදේශිකයෝ එන්නේ. ජපනිස් අය එනවා, චයිනා, ඉතින් ගියාම ඔය හැම රටකින්ම එන අය මේක මේ බලන්න තමයි ගොඩක් එන්නේ. මේකේ කොපි ෂොප් අරේ මේ දැන් මේක නිකන් අර බිස්නස් පැත්තටම ගිහින් තියෙන. ඉස්සර නම් මේකේ වයසක අය ගොඩක් හිටියා. මම 2014 වගේ මේ පැත්තේ ඇවිදින්න එද්දි දැන් නම් ඉන්නේ ගොඩ අර මේ බිස්නස් කරන කට්ටිය තමයි කොපි ෂොප් මාරේ මේ පොඩි රූපාන් දින වගේ දේවල් තමයි තියෙන්නේ. ලංකාවේ අයත් මේ කොරියාවට ඇවිල්ලා ඉන්න අය ගොඩක් එනවා. මොකද ඉන්ටර්නෙට් එකේ ගහපුවාම පූසාන් බලන් දින දේවල් මොනවා හරි සර්ච් කරාම කෙලින්ම ටග් ගාලා එනවා මේ කම්චර්න් මුන්හාමල් කියන එක. මොකද මේක හැම රටකින්ම සර්ච් කරනවා. කැම්පස් වල එහෙම කොරියාව ඉගෙන ගන්න කැම්පස් වලට රටවල් වලිනුත් කොරියාවේ ඔය එක කරන මේ දේවල් වලට මේක ගන්න මේ මුන්හාමල් එක ගන්න. මොකද කොරියාවේ මුන්හාමල් කියන්නේ ඉස්සර තිබිච්ච සංස්කෘතිය, ඉස්සර ගෙවල් තිබ්බ විදිය, ඉස්සර ගෙවල් තමයි තනිකරම තියෙන්නේ. පරණ ගෙවල් මේවා රජයෙන් කඩන්න තහනම් කරලා තියෙන්නේ. මේ ගෙවල් මේ කඩන්න බෑ. මේ අලුතින් අපාත් ගහන්නවත් මේවා හදන්න දෙන්නේ මේ පරණ විදිය. ඒ කියන්නේ ඉස්කෝල ළමයින්ට එහෙම බලන්න තමයි මේක තෝරලා තියෙන්නේ. මේ මුන්හාමල් මෙතන එකක් තියෙනවා. තව එකක් තියෙනවා මෙතනින් එහා පැත්තෙත් මේ හෙවුන්දේ පැත්තට වගේ පොඩ්ඩක් කිට්ටු වෙන්න බීච් එක අයිනෙන් උහෙන් යන්න පුළුවන්. ඉතින් අද අපි ආවේ මුන්හාමල් පැත්ත වීඩියෝ එකක් කරන්න තමයි. මේක ඔයාලට බලන්න පුළුවන්. මේ වගේ කොරියාවේ තවත් ඇවිදින්න තියෙන තැන් ලස්සන තැන් වල වීඩියෝ කොම ගේනවා ඔයාලට. ඇවිදින්න මට හම්බෙන්න පුළුවන් වෙලාවට යන්න. අපි එමනම් බලමු දැන් මුන්හාමල්ල තවත් ඉස්සරහට ගිහලා මොනවද තියෙන්නේ කියලා. මායි රසිකයි තමයි ආවේ අද. එහෙනම් සුබ දවසක් හැමෝටම. අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මෙතනින් තමයි කම්චන් මුන්හාමල් මෙතන ඇතුල් වෙන්න තියෙන තැන. එක තැනක් මේ එක පාරක්. මේ වගේ පාරවල් 3ක් විතර තියෙනවා. 3ෙන් මේ වගේ හදලා තියෙන ලස්සනට ඇතුල් වෙන තැන ඉස්සරහා. මේ පොලිමේ ඉන්නේ මෙන්න මේ ෆොටෝ එක ගන්න. මෙන්න මෙතන මේ ඉන්න කොල්ලා ගාව පිටුපල්මේ ගොඩක් ප්‍රසිද්ධ ෆොටෝ එකක් තමයි උතනින් නම් ගන්නෙ. මේ ඔක්කොමල්ලා ඉන්නේ ෆොටෝ එක ගන්න තමයි. තවත් පොලිමට එකතු වෙනවා ෆොටෝ එක ගන්න. නවතා මුන්හාමල්ලාවම තියෙන ගන්න දේවල් නම් තියෙනවා ගොඩක්. ෆෝන් කවර් තියෙනවා. ඒත් මේ පැත්ත විදිහට හදපුවා තියෙන්නේ. මුන්හාමල් වල තියෙන ඒ කේක දේවල් ඒ ෆොටෝ අර එහෙම මේ අවට තියෙන චිත්‍රත් එක්ක ගහපුවා තමයි තියෙන්නේ. මොන තියෙනවා. අරක්කු බෝතල් කීටෙක් කෑම කූරුපස් ගොඩක් දේවල් තියෙනවා. කන දේවල් කොමඩු තියෙනවා. බීම විනාසයෝ කොණ්ඩ වලට දාන ඒවා ගොඩක් එක රටවල් වලින් ආපු අය තමයි ඉන්නේ. ට්‍රැවල් කරන්න ආපු අය. රස්නේ මේ කණ්ණාඩි දෙක හන්ද අපිට එච්චර තේරෙන්නේ නැහැ. ගොඩක්ම රස්නේ. මොන මේක කරකෙව්වා. කාසිය මෙතනින් දැම්මා. කාසිය මෙතනින් දාලා හිටන් මේක කරකෙවුවට පස්සේ හොල්ලා අන්න මෙන්නව බෝලයක්. ඉතින් පිහිල්ලා මේ බෝලේ මෙහෙම තියෙන්නේ බෝලේ. මේක බින්දින්න තියෙන්නේ. බලන්න. ඉතල මේ කටු දෙක දාන්න ඕනේ මේකට. කටු දෙක මේකට දාලා සන්නස තියෙන්නේ මේකේ. බෑ හඳාන බා. මගේ හඳානද තියෙන්නේ? හඳාන තියෙන දැන් ඕක හඳාන කිව්වල බලන්න මොනවා තියෙනවද දන්නේ නැහැ හඳා.
ඔන්න ඒකේ තියෙන කොලේ හඳහනක් තියෙන්නේ. chance එකට හම්බෙන මොකක් හරි වගේ. ඒ කියන්නේ ඉතින් කොරියෙන් තියෙන කොරියෙක්ටම කියලා ඕනේ කියවන්න. බලමු. ට්‍රාන්ස්ලේට් කරලා බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ෆොටෝ ගන්නවා ගොඩක් අය. ඇවිදින් ගන්න තියෙන පොඩි පොඩි දේවල් ගැජට් චොනන් 4යි මේක චොනන් 4ක් වෙනවා. මට මතක සටහන් ඉදිරියට ඉතින් ගෙදරවල වල යනකොට සමහර අය අරන් යනවා. චොනන් 4ක් කියන්නේ රුපියල් 800ක් වගේ ලංකා සල්ලි. ඉතින් සපත්තු පොඩි අයට ඒවා මානමයි චොනන් 7ක් දාලා තියෙනවා. ඒ කියන්නේ 1800ක් කොරියන් සල්ලි. ලංකාවේ රුපියල් 3000ක් විතර වෙනවා. ලංකාවේ නම් කවුරුත් තාම මුණ ගැහුන්නේ. බලමු ඉස්සරහට යද්දි කවුද ඉන්නේ කියලා. මොන ෆෝන් කවර් තියෙනවා. මුන්නාමල් චිත්‍ර තමයි තින්නේ මේ. තන පොලෙමේ ඉන්නේ රජ ඇඳුම් අඳින්නේ. ඔව්. රෙජිනියෝ රජවරු රෙජිනියෝ ගොඩක් සෙනග ඉන්නවා ඉල්ලද. ටෙඩි බියර්ස්ලා පැන්ඩෝ ඉන්න කඩයක්. මෙන්න අර මේ කණ්ණාඩිය හදලා ඉවලා. මේ කණ්ණාඩි හැමදේම ගන්න තියෙනවා. ඕන කණ්ණාඩි. කැප් තියෙනවා. ගයිඩ්ස්ලත් ඇවිල්ලා තියෙනවා. කොරියන් ගයිඩ්ස්ලත් ඉන්නවා මේ පිට රටවල් වලින් ආවම ගයිඩ් කෙනෙක් අරගෙන ඇවිදින්න පුළුවන්. නොදන්න දේවල් ටික ඉතින් එයා කියලා දෙනවා. මේ තියෙන්නේ මේක. රටවල් 12ක් 15ක මේ ටූරිසම් කරන්න එන අයගේ සල්ලි මාරු ගන්න තමයි මෙතන තියෙන්නේ. මේ ඇතුලේ මේ තියෙන මැෂින් එක. මේ මැෂින් එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ මේ ලොකර් තියෙන මේ ලොකර් ගන්න පුළුවන් නේ. මේ බඩු දාලා යන්න ආරෙහි මේ ලොකර් ගන්න පුළුවන්. මේ තියෙන සල්ලි මාරු කරන මැෂින් එක. වොන් ගන්න පුළුවන් මැෂින් එකක් මේක. ඕනම කෙනෙක්ට ඩොලර්ස් දාලා වොන් ගන්න පුළුවන්. මේ මැෂින් එක හයි කරලා තියලා තියෙන්නේ. මැෂින් එකක් තියෙන්නේ. මේ විදිහට ෆොටෝත් ගන්නවා කට්ටිය මෙහි ඇවිල්ලා ගොඩක්. මේ ගොඩක් ලස්සනයි. ගොඩක් අය ඉන්නවා. යමු අපි තවත් ඉස්සරහට බලාගෙන. ඔන්න ඇතින් පේනවා මේ මුහුදත් පේනවනේ. මුහුදට යනකම්ම බලන්න පුළුවන් මෙතන. ගොඩක් අයට ලේසියෙන් වෙන්න පුළුවන් තරක් තමයි මේ කම්චොන් මුන්හාමල් බලන්න. ඔන්න රජ විදියටත් ඇඳගත්තු රජවරු දෙන්නෙකුත් ඉන්නවා. ඇමතිලා දෙන්නෙක් වගේ රජකම නෑ වගේ ඉච්චර. ෆොටෝ ගන්නවා. මේ ඉන්නේ මුන්හාමල් බලන්න එන අය තමයි. විදේශිකයෝ එක එක රටවල් වලින් ඇවි. එහෙම අය තමයි ගොඩක් ඉන්නේ. ලස්සනයි. චීන පාර දිගට කට්ටිය යන විදිහට. ඔන්න ඒ විදිහට. විදේශ රටක මේ කලාකාරිනියක් වගේ කෙනෙක්. නිලියක් තමයි දැන් මේ කැමරා ක්‍රූ එකත් එක්ක තමයි ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. කැමරා කරනවා විස්තර මේ යාළට කියලා දෙන්නත් කොරියන් කෙනෙක් මේ කියලා දෙනවා මෙන්න මෙහෙමයි කියලා. මේ මුන්හාමල් වල විස්තරේ. හරි ඉන්නේ යාගේ කැමරාමන්ස්ලා ටික. කැමරාමන්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. කැමරා ක්‍රූ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඇවිදින්න එන අයත් එනවා ඉතින් ගොඩක් මෙහි. බලමු තවත් මේ වගේ අය අපිට හම්බෙයි ඉස්සරහට. කම්සන් මුන්හාමල්. ඒ ටිකත් පාරක් පේනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කම්සන් මුන්හාමල් තියෙන්නේ. විදේශිකයෝ ගොඩක් හිත දිනාගත්තු තැනක් තමයි මේ කම්සන් මුන්හාමල්. දැන් ටූරිසම් බස් එකක් කරපැත්තෙන් එනවා.
කට්ටිය තමයි මේ බස් එනවා ටූරිසිම් බස් දාලා දින වෙනම මේ සුබ දවසක් යාළුවෝ එහෙනම් අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. තවත් දවසක එහෙනම් තවත් දවසක හමු වෙනකන් අපි එහෙනම් සමු ගන්නවා. සුබම සුබ දවසක් සියලු දෙනාටම.